ආයිබෝන් සීලමු දෙනාට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාකට් එකක ස්ට්‍රක්චර් එක කියව ගන්නකොට change of character එකක්. එහෙම නැත්නම් මේ චොච් එකක් කොහොමද අඳුනගන්නේ කියලා. මොකද මේ චොච් එකක් අඳුනගන්නේ ඉතාම වැදගත්. අපිට මාකට් ස්ට්‍රක්චර් එක හරියට කියවගෙන අපිට නිවැරදිව ට්‍රේඩ් එකක් ගන්න මේ චොච් එක අඳුනගන්නේ ඉතාම වැදගත්. මේ චොච් එක අඳුර ගන්නකොට මම ඉස්සෙල්ලාම ලයින් chart එකකින් කතා කරන්නම්. අපි චොච් එකක් අඳුර ගන්න කලින් මොනවද කරන්න ඕනේ කියලා. දැන් මේ ලයින් chart එකේ තියෙන්නේ මාකට් එකක් ඩවුන් වෙලා අප් වෙන ලයින් chart එකක්. ඉතින් මේ chart එකේ මම දැන් ලකුණු කරනවා lowest high point එක. මෙතන තමයි lowest high කියලා අපි ගන්නෙ. එතන මේ lowest high එකේ ඉඳන් impulse එකක් එනවා. මෙතන මේ low එක break කරගෙන තමයි, ඒ කියන්නේ BOS එකක් දීගෙන තමයි මේක සෙල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන් අය හදනවා low එකක් මෙතනින්. ඊට පස්සේ මේකේ correction move එක ගිහිල්ලා නැවතත් impulsive movement එකෙන් තව low එකක් හදනවා මෙතන. BOS එකක් දීලා. මේ BOS එකක් දෙනකොට මෙතනින් BOS එකක් දෙනකොට තමයි මෙතනින් මේ low high එක confirm වෙන්නේ. confirm low high එකක් විදියට create වෙන්නේ මෙතන මේ BOS එක දුන්නයින් පස්සේ. ඒ වගේම තමයි මෙතන මේ low එක මෙතනින් BOS එකක් දීගෙන මෙතනින් ආපු sellers-ලා break කරගෙන පල්ලෙහාට මේ අලුතෙන් low එකක් හදනකොට මෙතන low high එක confirm low high එකක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ මෙතනින් මේ BOS එක දුන්නයින් පස්සේ. ඒ කියන්නේ මේ BOS දෙනකොට තමයි මෙතන මේ low high එක confirm low high එකක් විදියට අපිට පිළිගන්න වෙන්නේ. හැබැයි ඊට පස්සේ දැන් වෙන්නේ වෙනම කතන්දරයක්. ඊට පස්සේ දැන් මෙතන මේ lows break කරගෙන down trend එක ගියේ පල්ලෙහාට sell වෙලා market එක. හැබැයි දැන් lows break කරන්නේ නැහැ. දැන් market එක හැරෙනකොට මෙතනින් මේ low high එක break කරගෙන ඉහළට අලුතින් හදනවා higher high එකක්. එතකොට අපි මේක මාක් කරගමු මේ විදිහට. එතකොට මෙතන change of character එකක් කියලා කියනවා. කියන්නේ මාකට් එකේ පැත්ත මාරු වෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් බවට ආපු මාකට් එක දැන් අප් එකක් බවට පරිවර්තන වෙන ඉඟියක්, පළවෙනි ඉඟියක් තමයි මේ දෙන්නේ චොච් එකෙන්. මෙතන තියෙන low high එක break කරලා අලුතින් higher high එකක් හදනවා. හරිද? එතකොට මේක අපි චොච් එකක් විදිහට ගන්නවා. ඊට පස්සේ දැන් මේක impulsive movement එක. මෙතන තියෙන low high එක break කරලා අලුතින් higher high එකක් හැදුනා. මේකේ correction එක ආවා. correction එක ඇවිල්ලා ඊට පස්සේ අලුතින් නැවතත් higher high එකක් හදනවා. එතකොට මෙතනනොත් BOS එකක් දෙනවා. එතකොට මේ BOS එක දෙනකොට මෙතන higher low එක confirm higher low එකක් බවට පත් වෙනවා. ඒ විදිහටම තමයි මෙතනනොත් higher high එක හැදුවට පස්සේ correction එක ඇවිල්ලා අලුතින් නැවතත් higher high එකක් හදනවා. එතකොට මෙතන BOS එකක් දීගෙන තමයි higher high එක හදන්නේ. එතකොට මේ BOS එක දෙනකොට මෙතන confirm higher low එකක් බවට මේකපත් වෙනවා. මේක තමයි සරලම line chart එකේ පැහැදිලි කිරීම. එතකොට අපිට දැන් මේකේ චොච් එකක් දෙනවා කියන එකේ පළවෙනි ඉගිය තමයි market එකේ down trend එක up trend එකක් බවට පරිවර්තනය වෙනවා කියන එක. ඊට පස්සේ දෙවෙනි confirmation එක තමයි BOS එකක් දෙනවා කියන එක. එතකොට දෙවෙනියට BOS එකක් දුන්නයි කියන්නේ market එක දැන් down trend එක up trend එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියන එක. ඉතින් මේ විදිහට මේ line chart එකකින් පැහැදිලි කරපු එක අපි ගිහිලා බලමු candlestick chart එකකින් කොහොමද මේ අපි චොච් එක දෙන එක BOS එක දෙන එක ඒ දේවල් අපි අඳුනගන්නේ කියන එක. මොකද මේක ඉතාම වැදගත්.
මොකද ස්මාර්ට් මනි කන්සෙප්ට් එක කරන අයටත් ඒ වගේම සපෝට් රෙසිස්ටන්ට් නැත්නම් සප්ලයි ඩිමාන්ඩ් සෝන් මාක් කරගෙන මාකට් එකේ ට්‍රේඩ් කරන රීටේල් කන්සෙප්ට් වලට ඉන්ඩිකේටර්ස් වලින් ට්‍රේඩ් කරන කට්ටියට මේ මාකට් ස්ට්‍රක්චර් එක ඉතාම වැදගත්. මොකද මාකට් ස්ට්‍රක්චර් එක අඳුනගත්තට පස්සේ ඒ ගන්න ට්‍රේඩ් එකේ විදින් ප්‍රසන්ටේජ් එක ඉතාම වැඩි වෙනවා. අපි බලමු දැන් මේක කැන්ඩල්ස්ටික් chart එකකට ගිහිල්ලා කැන්ඩල්ස්ටික් chart වලින් කොහොමද අපි මේ චොච් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. හරි. මම ගන්නවා දැන් මෙතන ඉඳන් මේ ආපු ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙතන ඉඳන් අප් ට්‍රෙන්ඩ් එකක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එතකොට මේක අපි කොහොමද මේ චොච් එක දෙන එක කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා අපි බලමු මේ කැන්ඩල්ස්ටික් chart එකෙන්. හරි. අපි දැන් මෙතන අපිට තියෙන highest point එක මෙතන කියලා ගමු. මෙතන ඉඳන් මාකට් එකේ ලොකු ඉම්පල්සිව් මූවමන්ට් එකක් එනවා. එතකොට අපි මේක higher high එක මෙතන. ඊට පස්සේ දැන් මෙතන යටට BOS එකක් දෙන්න ඕනේ. එතකොට මෙතනින් තමයි BOS එක දීලා තියෙන්නේ. අපි මාක් කරගමු BOS එකක් විදියට. එතකොට මෙතන BOS එකක් දෙනකොට මේක මොකද වෙන්නේ? lower high එකක් වෙනවා. lower high එකක්. එතකොට මේක low එකක්. දැන් එතකොට low එකේ ඉඳන් මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවට පස්සේ මෙතන වික් වලින් තමයි බොඩි එකකින් බ්‍රේක් වෙලා නැහැ. වික් වලින් තමයි ලාවට වගේ තියෙන්නේ. එතකොට මෙතන low එකක් ලාවට වගේ ක්‍රියේට් වෙලා තියෙනවා. ඒක අපි ඉච්චර ලොකුවට ගන්න නැතුව මෙතනින් මාක් කරගමු. හැබැයි ලොකුවට දීලා නැහැ කැන්ඩල්ස්ටික් එකේ බොඩි එකකින් ලාවට වගේ දීලා තියෙන්නේ. ඊට පස්සේ මාකට් එකේ කරෙක්ෂන් මූවමන්ට් එකක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ නැවත මෙතනින් BOS එකක් දීලා තියෙනවා. අපිට ඒක මාක් කරන්න බෑ පොඩි. ඊට පස්සේ BOS එක දුන්නට පස්සේ මෙතන මේක මොකද වෙන්නේ? low high එකක් විදියට ෆෝම් වෙනවා. confirm low high එකක් වෙනවා. ඊට පස්සේ මෙතනින් ආපු ඉම්පල්සිව් මූවමන්ට් එක මෙතනින් අපි මේ බොඩියට මාක් කරගමු. මොකද කැන්ඩල්ස්ටික් බොඩි එකකින් තමයි මම නම් ගන්නෙ සාමාන්‍යයෙන්. වික් වලට මාක් කරන කට්ටියක් තියෙනවා. මෙතනින් ඊට පස්සේ ඊළඟ BOS එක. එතකොට මෙතන BOS එක දුන්නට පස්සේ ඊළඟ low high එක විදියට confirm වෙන්නේ මෙතන. මේක. ඊට පස්සේ මෙතනින් ආපු ඉම්පල්සිව් මූවමන්ට් එක මෙතෙන්ට එනකම් ඇවිල්ලා තියෙනවා. මෙතනින් BOS එක දීලා තියෙනවා මෙතන. ඒතර මේක ඊළඟ over high එක. sorry low එක. එතකොට මෙතන low එක. මෙතනත් low එකක් තියෙන්නේ. මෙතනත් low එකක්, මෙතනත් low එකක්, මේ low ටික. එතනනොත් පොඩි BOS එකක් දෙනවා. ඒක පැහැදිලි BOS එකක් නෑ. වික් එකකින් වගේ තමයි මෙතන පොඩියට දෙනවා. මෙතනින් මේ වික් වලින් තමයි අපිට ගන්න වෙන්නේ. මේ විදියට BOS එක. එතන මෙතනින් පොඩි correction moment එකක් ගිහිල්ලා යනවා. මෙතනින් ඊට පස්සේ මේ low high confirm වෙනවා. ඊට පස්සේ නැවතත් low එකක් හදනවා. ඊළඟ BOS එක දෙන්නේ කොහොමද? මෙතනින්. ඒකට නම් අපිට ඉඩ තියෙනවා BOS එක කරගන්න. මෙතන BOS එක දුන්නට පස්සේ මෙතන අන්න මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවානේ. මෙතන මේ low high එක බ්‍රේක් වෙලා තියෙන උඩට. බ්‍රේක් වෙලා තියෙන උඩට. එතකොට මෙතනින් low high එක බ්‍රේක් වුණාට අපිට මේක පැහැදිලි බ්‍රේක් අවුට් එකක් විදිහට ගන්න බෑ. මොකද ටච් එකක් දුන්නට හොඳ ස්ට්‍රෝං බයස්ලා නෙමෙයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. අනික හොඳ ලොකු මොමන්ට් එකක් දීලත් නැහැ.
ඒ හින්දා මෙතනින් අපිට ගන්න බෑ. නමුත් මෙතනින් ලොකු ස්ට්‍රෝං සෙලර්ස්ලා ටිකක් ඇවිල්ලා මේකත් බ්‍රේක් කරගෙන අලුතෙන් තව ලෝ එකක් ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මෙතනින් BOS එකක් දෙනකොට මේක බොරු චොච් එකක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේක තමයි ඇත්ත ලෝ හයි එක. මෙතන BOS එක දුන්නාට පස්සේ මේක අපි අයින් කරමු. වැඩක් නැහැ. මෙතනින් ගන්න බෑ BOS එක. අපි මේක කෙලිම මේක හරිද? මේක liquidity ගත් එකක්. ඊට පස්සේ මොකද වෙලා තියෙන මාකට් එකේ? ඊට පස්සේ මෙතනින් මාකට් එකේ මේ ලෝ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. අන්න මෙතනින් ගන්න පුළුවන් පැහැදිලි ස්ට්‍රෝං බයස්ලා මාකට් එකට ඇවිල්ලා තියෙනවා. හරිද? අන්න මෙතන තමයි ඇත්තම චොච් එක. මොකද මේ රියල් මාකට් එකේ අපි ඇත්ත මාකට් එකේ කැන්ඩල්ස්ටික් වලින් මේ ඇනලයිස් කරනකොට මේ මාකට් ස්ට්‍රක්චර් එක අර ලයින් chart එක වගේ නෙමෙයි, ටිකක් සංකීර්ණයි. හැබැයි මේ සංකීර්ණ වලට මාකට් එක බොහොම සරල විදිහට අපි ඇනලයිස් කරන්න ඕනේ. පැහැදිලිව මාකට් එකේ මේ හයර්ස් ස්විං පොයින්ට් ලෝ හයි ඒ දේවල් අපි පැහැදිලිව මාක් කරගත්තාම අපිට මේකේ තියෙන සංකීර්ණත්වය බොහොම සරල බවට පත් වෙනවා. හරිද? දැන් මෙතනින් මේ ලෝ එකකින් ඉඳන් ආපු බයස්ලා අය හදන අලුතෙන් මොකද්ද? අය හයි එකක් හදනවා මෙතන. අය හයි එකක් හදනවා. අය හයි එකක් හදලා මෙයා කරෙක්ෂන් එක එනවා. කරෙක්ෂන් එක ඇවිල්ලා දැන් එතකොට මොකක්ද හදන්නේ? දැන් එතකොට 6 ලෝ එකක් හදන්නේ. 6 ලෝ එකක්. 6 ලෝ එකක්. දැන් 6 ලෝ එකකින් ඉඳන් ඔය මාකට් එකේ ආව බයස්ලා මෙතන මේ 6 හයි එක බ්‍රේක් කරගෙන අප් වෙනවා. දැන් එතකොට BOS එකක් දෙනවා. මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ මෙතනත් මේ 6 හයි එකක් හදනවා. ඊට පස්සේ මෙතන 6 ලෝ එකක් හදනවා. ඉන් අය නැවත BOS එකක් දෙනවා. මාකට් එකේ ස්ට්‍රක්චර් එක අඳුනා ගන්න එක බෝරින් වෙන්න පුළුවන්. නමුත් අපි මාකට් ස්ට්‍රක්චර් එක හරියට අඳුනාගත්තොත් අපිට හරියට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. අර කට්ටිය කියනවනේ trading is boring කියලා. මොකද trading අපි මාකට් එකක් ඇනලයිස් කරන එක එහෙන කම්මැලි වැඩක්. කවුරුත් කැමති නැහැනේ මොලේ වෙසන්න. නමුත් අපි මාකට් එකේ මේ ස්ට්‍රක්චර් එක අඳුරගන්න එක, එතකොට chart එක හරියට ඇනලයිස් කරන එක අපි ඔළුව වෙහෙසලා හරියට මේක ඇනලයිස් කරගත්තොත් අපි ගන්න ට්‍රේඩ් එක ඉතාලම නිවැරදිව ගන්න පුළුවන් යම්කිසි ප්‍රසතියකින්. මොකද අපි ෆන්ඩමෙන්ටල් බලලා මාකට් එකේ ටෙක්නිකල් ස්ට්‍රක්චර් එක හරියට මැප් කරගත්තට පස්සේ අපි කරන ස්ට්‍රැටජි ස්මාර්ට් මනි කන්සෙප්ට් එක හරි මොකක් හරි මෙතඩ් එකකින් මාකට් එක හරියට අඳුනගත්තොත් අපිට මාකට් එකේ හරියට ට්‍රේඩ් කරන්න පුළුවන්. අපි එහෙනම් මේ මාකට් එකේ පළවෙනි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක් බවට පරිවර්තනය වෙනකොට පළවෙනි ඉගිය චොච් එක කොතනින්ද දෙන්නේ කියන එක පැහැදිලිව අඳුන ගන්න ඕනේ. හරිද? දැන් එතකොට මේක ඉතාල වැදගත් වෙනවා. දැන් මෙතනින් චොච් එකක් දීලා තියෙනවා. ඒතර මේ චොච් එකක් දුන්නාට පස්සේ දැන් මෙතන අපිට මේ දැන් මේකේ මේජර් ස්ට්‍රක්චර් එක තමයි මම මාක් කරලා තියෙන්නේ. හැබැයි මේකේ මයිනර් ස්ට්‍රක්චර් වල තව පොඩි ටයිම් ෆ්‍රේම් වල ගියාට පස්සේ මේකේ ඒ වාගේ අප් ට්‍රෙන්ඩ් ඩවුන් ට්‍රෙන්ඩ් බවට පරිවර්තන වල එක විදිහට චොච් දීලා තියෙන පුළුවන්. නමුත් අපි දැන් මේ මාකට් එකේ ටයිම් ෆ්‍රේම් එක අදාළ කරගන්න එපා. බලන ටයිම් ෆ්‍රේම් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක් බවට පරිවර්තනය වෙන්න හරි අප් ට්‍රෙන්ඩ් එකක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් බවට පරිවර්තනය වෙලා හරි මේ මාකට් එකේ පළවෙනි ඉඟිය තමයි මේ චොච් එකෙන් දෙන්නේ. එතන මේ චොච් එකක් දුන්නාට පස්සේ අපිට මාකට් එක හැරෙනවා කියලා පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. නමුත් මාකට් එකේ චොච් එකක් දුන්නම කියලා මාකට් එක හැරෙන්න බෑ. මොකද මාකට් එකේ තියෙන්නේ සම්භාවිතාවයන්නේ. එතකොට මේ අපිට මේ අපි ට්‍රේඩ් කරනකොට අපි ෆන්ඩමෙන්ටල් උත් දන්නවනම් මාකට් එකේ මේ විදිහට ටෙක්නිකලි මාකට් එකේ ස්ට්‍රෝං බයස් ලාවා කියලා හොඳ බුලිෂ්
හොඳ කැන්ස්ටික් වලින් මාකට් එකේ චොච් එකක් දෙනකොට අපිට ඒකේ කරෙක්ෂන් එකකින් හරි මොකෙන් හරි සප්ලයි සෝන් එකකින් හරි අපිට බලලා එන්ට වෙන්න පුළුවන්. දැන් මෙතන ගත්තාම මෙතනින් චොච් එකක් දුන්නා. චොච් එකක් දුන්නාට පස්සේ අපිට මේකේ පිබෝ එක දාලා මාකට් එක මැප් කරනකොට මේකේ සප්ලයි සෝන් එක මෙතන තියෙන්නේ. නමුත් අපිට මෙතන ලෝ එකේ ඉඳන් මෙතන හයි එකට අපි පිබෝ එක දැම්මොත් හරියටම මේ 0.3.2 සෝන් එකෙන් තමයි මාකට් එක බයස්ලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙතනින් අපි දැම්මොත් මෙතන සප්ලයි සෝන් එකක් තියෙන මාකට් එක මෙතන ඇකියුමුලේෂන් වෙලා. එතකොට මෙතනනොත් මාකට් එක ආවට පස්සේ හරියට 50%න්. ඒ කියන්නේ 50 ඩිස්කවුන්ට් ප්‍රයිස් එකෙන් තමයි මාකට් එකට බයස්ලා ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට මාකට් එකේ හරියට අපිට ට්‍රේඩ් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ට්‍රේඩ් කොහොමද ගන්න කියලා අපිට මාකට් එකේ අර ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන විදිහට මාකට් එකේ අනිවාර්යයෙන්ම මේක පුරුදු වෙන්න ඕනේ පරණ chart වල මේ විදිහට මාක් කරගෙන මොකද ස්ට්‍රක්චර් එක අඳුනගන්න ඉතාම වැදගත්. මේක මේ අඳුනගන්න එක පරණ chart වල අඳුනගන්න එක වෙලා තියෙන chart වල අපිට ස්ට්‍රක්චර් එක අඳුනගන්න එක හරි ලේසි. හැබැයි අපිට ඉදිරියේදී වෙන්න තියෙන chart එකක ස්ට්‍රක්චර් එක අඳුනගන්න තමයි ටිකක් අමාරු. ටිකක් නෙමෙයි ගොඩක්ම අමාරුයි. මොකද තේරෙන්නේ නැහැ ගොඩක් කට්ටියට. ඒ හින්දා කරන්න තියෙන එකම දේ තමයි මේ පරණ chart වල හිස්ටොරිකල් chart වල මේ ඔක්කොම මාක් කරගන්නවා. බලන ටයිම් ෆ්‍රේම් එකේ ස්ට්‍රක්චර් එක අඳුනගෙන කොහොමද BOS එක දුන්නේ? ලෝවර් ලෝ එක කොතනින්ද බ්‍රේක් වුනේ? එතකොට චොච් එකක් දුන්නේ කොහොමද කියන එක අඳුනගත්තට පස්සේ අපිට පුළුවන් වෙන මාකට් ඒ කියන්නේ දැන් ලයිව් chart එකක අපිට චොච් එකක් කොතනින් දෙන්නේ කියන එක අඳුනගන්න පුළුවන් මේ පරණ chart වල අපිට මාක් කරගත්තට පස්සේ. ඉතින් මේ විදිහට තමයි චොච් එක අඳුරගන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක් බවට පරිවර්තනය වෙනකොට. ඉතින් මේ දේවල් ඔයාලා මේ chart වල පුරුදු වෙලා ස්ට්‍රක්චර් එක අඳුරගන්න එක කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මගේ මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා මට සහයෝගයක් දක්වන්න කියලා. බොහොම ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් නැවත සම්බන්ධ වෙමු.